කටේ තදන බයන කනේ යන්නේ විදිය බා අයියා රත්තරන් ගලන්ද ඉතින් කොහොමද ජීවිතේ හොඳයි මොකද ඇත්තේ අවුලන්න නැත්te හොඳයි හොඳයි රටේ තත්ත්වය කොහොමද රටේ තත්ත්වෙත් ඉතින් අවුලන්නේ බිස්නස් තාම කියන්න බෑ තව ඉස්සරහට බිස්නස් කරගෙන යනවා ඉතින් හොඳයි සාමාන්‍ය තත්ත්වයක් තියෙනවා රට හොඳයිද ඇත්තටම මේ දවස්වල ඉතින් වරදක් නැහැ නේ ලබන හතිලා කරලා තියෙනවා වෙනදාම වෙනවා දැනටත් වෙනදාම තියෙනවා ඔව් ජය වේවා කොහොමද ජීවිතේ කොහොමද රයිට් ජය වේවා රයිට් කොලයි හොඳයි යන්නේ කොහොමද මල්ලියා මම මේ ජායල ජය වේවා හොඳයි යන්නේ දෙන් දිනවනේ අපිට නැද්ද කොල්ලන් නැද්ද ලේඩි විතරයි තියෙන්නේ පිටිසරනේ කොහොමද තත්ත්වේ තත්ත්වේ අද එහෙම ලොකු තත්ත්වයක් නැහැ ඉතින් බිස්නස් තියෙනවා මේ හිට අද අඩුයි වගේ මොන නත්තන්නේ නැත්තනේ රයිට් ජය වේවා ජීවිතේ මොකද වෙන්නේ හොඳයි ජීවිතේ හොඳයිද ජීවිතේ මල්ද මල් ජය වේවා කෙදරට මේසයක් තියනවද කෙදරට මේසයක් තියනවද කෙදරට මේසයක් තියනවද කෙදරට මේසයක් තියනවද මොකද ඇත්තේ දෙගෙන කියන හොඳයි ජය වේවා සුපිරි සුපිරි රටේ තකෝ කටේ තදන බයන කනේ යන්නේ විදිය බයනකයි ජීවිතේ මල්ද රයිට් වෙනද ජීවිතේ මල්ද මල් නෑ ස්කිල් අවුල් ස්කිල් 250 250 තත්ත්වේ බායනකයි තාත්ත බයනකද ඔව්. ඇයි මොකෝ ඉමුරු 100 200 විකුණන්නේ 200 ඔව් කොහමද අය හොඳින් ඉන්නවා අවුලක් නෑ වරදක් නෑ සන්තෝෂයි මුණු අය කොහමද ජීවිතේ බිස්නස් නම් ඉතින් මේ දවස්වල අවුරුදු නාඩ ටිකක් අඩුයි. නමුත් හරියයි කියලා හිතෙනවා. රයිට් අපි අද වෙන්න අප්පුව සතිපොලට මල්ලියා කොහමද ජය වේවා අයියා මොකද ඇත්තේ බිස්නස් එක කොහමද බිස්නස් තාම කියන්න බෑ තව ඉස්සරහට තාම නෑ රයිට් යා ජය වේවා අයියා මොකද වෙන්නේ ෂේප් එක යනවා ඉතින් කොහොමද ජීවිතේ හොඳයි කොහමද ඔය ඉන්නවද මොකද කරන්නේ ඉතින්? අවුරුද්ද ඈ හොඳින් ඉන්නවනේ හොඳින් ඉන්නවා. ඔයද මොකද ලයින් එක? අංකල් කොහොමද ජීවිතේ ඉන්නවා හොඳින් ඉන්නවද රයිට් ජය වේවා ජය වේවා ජය වේවා 800 කියන 8ම අංකල් කොහොමද ජීවිතේ හොඳයි ඉතින් ඉන්නවා ඉතින් හොඳින් ඉන්නවද හොඳින් ඉන්නවා බිස්නස් තියෙනවා රයිට් ජය වේවා හලෝ අයියා කොහොමද බිස්නස් කරගෙන යනවා ඉතින් හොඳයි සාමාන්‍ය තත්ත්වයක් තියෙනවා රට හොඳයිද ඇත්තටම මේ දවස්වල ඉතින් වරදක් නැහැ නේ ලබන හතිලා කරලා තියෙනවා වෙනදාම වෙනවා දැනටත් වෙනදාම තියෙනවා ඔව් ජය වේවා හලෝ පුතා කොහමද හොඳින් ඉන්නවනේ ජය පොඩි 700 ගොඩේ හලෝ මාත්‍යා හලෝ මාත්‍යා කොහොමද ජීවිතේ කොහොමද රයිට් ජය වේවා රයිට් කොලයි අයියා කොහොමද ජීවිතේ හොඳින් ඉන්නවද හොඳින් ඉන්නවා බුදේ කොහොමද ජීවිතේ හොඳයි යන්නේ කොහොමද මල්ලියා මම මේ ජායල ජය රයිට් ජය වේවා මල්ලි බයි මල්ලා කොහොමද ජීවිතේ
හොඳයි යන්නේ. ඩෙනින් තියෙනවනේ. අපිට නැද්ද? කොල්ලන් නැද්ද? ලේඩිස් විතරයි තියෙන්නේ. පිරිස නැනේ කොහොමද තාත්තේ? තත්ත්වේ අද එහෙම ලොකු තත්ත්වයක් නැහැ ඉතින්. විශ්වාස තියනවද? මේට අද අඩුයි වගේ. අද කොහෙද? මේකම. රයිට් ජයෝ. රයිට් ඕකේ. කොහොමද ජීවිතේ? විශ්වාස අපේ හොද? මේකට නම් බිස්නස් තාත්තේ හොඳයි. අතේනවා සෙනගනවා. ඒක සාමාන්‍ය නේද? චුට්ටක් ඉඳ දෙන්න. අයියා කොහොමද ජීවිතේ? හොඳයි. නේනොයි? රයිට් ජයෝ. අයියා රත්තරන් ගලන්ද? ඉතින් කොහොමද ජීවිතේ? හොඳයි. කොහොමද ඇත්තේ? අවුලන්න. ඇත්තේ හොඳයි. හොඳයි. රටේ සත්‍ය කොහොමද? රටේ තාත්තේ තියෙන අවුලන්න. හොඳයිනේ. ඔව්. එහෙනම් ජයවා. ඔකේ. අංක කොහොමද ජීවිතේ මොනවද මේ? තේකොළ. රයිට් කොහෙද වා? මම නාත්තන්නේ. නාත්තන්නේ රයිට් ජය. අයියා කොහොමද ජීවිතේ? හොඳයිනේ. රයිට් කරනවා. අයියා කොහොමද ජීවිතේ මොකෝ වෙන්නේ? ජීවිතේ හොඳයිද? ජීවිතේ මල්ද? මල් ජයවා. සරි. කෙතරට මේසයක් තියනවද? 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 මොකද ඇත්තේ? දෙයට කියලා හොඳයි. ජයවා. සුපිරි. රටේද කො? කටේ දතන බයන ගනේද? යන්න විදිය බයනකයි. යන විදිය බයනකයි. රයිට්. වෙන ජයවා. අයියා කොහමද? ඔය එන්න. මොකද බිස්නස් අත්තේ? සාමාන්‍ය තත්ත්වයක් තමයි තියෙන්නේ. තමන්ට ඇත්තේ? රයිට් ජයවා. රයිට්. අලංගල්. මල්ලි ඉතින් කොහමද ජීවිතේ? ජීවිතේ හොඳයි අයියේ. ජීවිතේ මල්ද? මල් නෑ. අයියා කොහමද බිස්නස් අත්තේ? අවුලක් නැහැ බිස්නස් තියෙනවා. කියලා අවුලස් කියලා. 250. 250. මේවා? 580. රයිට් ජයවා. අනේ ඉගුරු කැල්ලා. මොකද අත්තේ? තත්ත්වේ බයනකයි. තාත්තා බයනකද? ඔව්. ඇයි මොකෝ? ඉමුරු 100 200 විකුණන්නේ. 100යි. ඔව්. අන්ටි කොහමද ජීවිතේ? ජීවිතේ කොහමද? හොඳයි. ජීවිතේ හොඳයි නේ. මොකද අත්තේ?
අවුලක් නැහැ. හොඳින් ඉන්නවනේ. හොඳින් ඉන්නවා. ගානට යනවා වැඩි. කොහොමද තත්ත්වේ? නෑනේ රජ්ජයවා. මල කොහමද? අය හොඳින් ඉන්නවා අවුලක් නැහැ වරදක් නැහැ සන්තෝසයි. ලුණු කීයද ලුණු? කොහොමද ජීවිතේ? හොඳයි. හොඳයි කියන්නේ. රට කොහමද රට? බඩු මිල හොඳයිද කොහමද? උත්තර දෙන්නේ නැහැ. ඉවනවා කැමරාව. බලන්න බයි. අම්මා කොහොමද ජීවිතේ? අම්මා කොහොමද ජීවිතේ? ජීවිතේ කොහොමද? අම්මා කොහෙද? කොහෙද? මුන්නේසර අයියා මොකද අත්තේ? අත්තේ ඉතින් කියලා වරදක් නැහැ කිසිම. හොඳයි කිසිම වරදක් නැහැ බඩු මුට්ටු ටික අඩු වෙලා යනවා දැන්. අයියා කොහොමද ජීවිතේ? හොඳයි. ජීවිතේ සුන්දරයි රයිට්. ඉතින් බලන්න මේ කොහොමද වෙන්නේ? හලෝ මහත්තයා කොහොමද? අනේ හොඳයි මේ බිස්නස් නම් ඉතින් මේ දවස්වල අවුරුදු වුණාට ටිකක් අඩුයි. නමුත් හරියයි කියලා හිතෙනවා. Roadcut Club TV.